යාළුවනේ welcome to my YouTube channel. අනිකින් අපත් අද අපි යනවා රිවර්ස්ටන්. අදටත් පැටලෙනවා. අපි යනවා අද රිවර්ස්ටන්. නේද? ආකරන්නේ. යා කතා කරන්නේ නැහැ. යා සාමාන්‍ය වීඩියෝස් වලට එන්න කැමති නැහැ. නේ? ආකරන්නේ නැහැ. පාර කියන්නේ අලදෙනියෙන් අත යන. අලදෙනිය කටුගස්සකට පැත්තෙන් තමයි යන්නේ. අපි මේක සති දෙකක් තිස්සේ යන්න ප්ලෑන් කරන් හිටියා. දුවේ යන්න බැරි වෙයි කියලා මොකද වැස්ස තිබ්බා. කවද්ද වැස්සේ හලෝ? ඉරිදානේ? නෑ සිරසුරාදා. සිරසුරාදා වැස්ස හොඳටම ඉතින් අපි යන්න බැරි වෙයි කියලා. මේ උනාට ඉතින් අද රස්තේ තියෙන පායලා තියෙනවා. ඒ යන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකත් එක්ක දිගට බලන්න. අර යන්නේ ඉස්සරහින් අපේ මල්ලි. එයා තමයි අපිට පාර කියන්නේ අර යන්න. මේ ඉතින් නැහැ වැඩි යන පාරවල්. එයා තමයි දැන් ඉතින් එක්ක තමයි කියන්නේ. හරි ලස්සනයි ඉතින් මේ පැත්ත. මේ අලදෙනිය දුවර පාර යන්නේ. නෑ නේ අලදෙනිය කඩුගස්සකට පාර. ඇහුණාද දන්නේ නැහැ යාළුවනේ හුලම් පාර නම් තරයි. දැන් අපි යන්නේ බරිගම පහු කරලා කටුගස්තරට. මගේ හෙල්මට් එකත් විසි වෙනවා. හලෝ හුලම් පාරට. පිටිපස්සට. මේ පාස් කරලා කොහෙද? බරිගමනේ. බරිගම පාස් කරලා මේ දැන් නුගවෙලනේ. හරිනේ. ඇහුණාද දන්නේ නැහැ ඔයාලට. මම ඉස්සෙල්ලා මයික් එක ගහන් හිටියේ නෑ. මගේ මයික් එක මේ වයර්ලස් එක නෙමෙයි අප්පා. වයර්ලස් එකක් නොවන නිසා මේක හරි අපහසුයි ගහගෙන ඉන්න. පේනවා නේද හරි ලස්සනයි මේ පැත්ත. මේ හෙල්මට් එක විසි වෙනවා. අවුවට නේ අවුවට නෙමෙයි හුලඟට. මේ මගේ හෙල්මට් එක මගේ ඔළුවට වැඩිය ලොකුයිද කොහෙද යාළුවනේ? පේනවද? ඒක හුලම් පාරට විසි වෙනවා. වැඩක් නැහැ මෙයා ඉතින් වේගෙන් යනවා. මෙයාට කිව්වට අහන්නේ නැහැ හිමීට යන්න කියලා. මේ මදිවට මේ වයර්ලස් නැටි මගේ මයික් එකේ වයර් එකක් පැද්දෙනවා. ඔව් අපේ මල්ලිය. එනවනේ. එනවා. මේ දෙන්නේ නැත්තරේ. මේ අපි කටුගස්සට ඉන්නේ. ඉන්නේ නම් කටුගස්සට මේ පේනවනේ බ්ලොක් එක. බ්ලොක් එකකුත් නෙමෙයිනේ. කලර් ලයිට් එකෙන් මාරු වෙනවා.
අපි යනවා දැන් කෙලින්ම මේ නුවර පැත්තට යන පාර. අපි යන්නේ කොහෙද? මාතලේනේ. මාතලේ පාරේ. සිවස්ටන් යමු අපි. මේ තියෙන්නේ මහවැලි ගඟ. ඒක ඉතින් ඕනම කෙනෙක් දන්නවා. ලස්සන බුදු පිළිමයක් තියෙනවා. මේ මඩවල පාර. එතකොට මේ මාතලේ පාර. පොඩ දවසකින් යාළුවනේ වීඩියෝ එකක් ගේන්නේ. එදා සඳගිරි සෑය බලන්න ගිහින් ආවට පස්සේ අද තමා ආය අපිට නිවාඩුවක් හම්බ වෙලා කියන්නේ නිවාඩුවක් හම්බ වෙලා නෙවෙයි අපි නිවාඩුවක් අද දාලා තමයි යන්නේ. උලම් පාර අප්පා උලම් පාර වැඩිනේ. හරිම ලස්සන වෙලාවක් යාළුවනේ. මාරම ලස්සනයි. මේ අපි යන පාරේ රිවර්ස්ටන් යන පාරේ. මාර එයාව තාප ගත්තේ නෑ. එයාව අතරන් තියෙන. මේ තියෙන්නේ සෝටිස්. අපි කමු උදේම සෝටිස්. නේ? මේ හින්දා මෙයා හැමදාම කියන්නේ මට එයාව මගේ වීඩියෝස් වලට ගන්න පාක් කියලා. ඒක නිසා මම අද එයාව අනිවාර්යෙන්ම ගන්නවා යාළුවනේ. ඔන්න ඉතින් දැන් වෙලාව කීයද? දැන් වෙලාව 9:45යි. ඉතින් අපි උදේ කණ්ඩ කඩේක නතර කරා. මෙන්න මේක තමයි අපි කන කඩේ. හරිම පිරිසිදු පාටයි. මේ අපේ මලයා. අයියා ලැජ්ජයි. අපේ මල්ලි ලැජ්ජයි ගණන් ගන්න එපා. දැන් නම් පොඩ්ඩක් කන්නඩි දෙකකුත් දාගෙන ඉන්නේ ගන්න හිතනවා උනට එයා ගන්න එපා කියලා. ඔයාට එඩිටින් දෙන්නේ නැහැ මම තමයි එඩිට් කරන්නේ. දානවා. මෙයා එපා කියන හින්දා මම මේක දානවා යාළුවනේ. අනිවාර්යයෙන් මම මේක දාලාම තමයි බස් බලන්නේ. අපේ මල්ලි. දැන් ඔයාව නෑ දැන් අරන්නේ. එහෙනම් අපි කමුනේ. මෙයාගේ හෙල්මට් එකට හේතු කරලා. හරි ඔයාව ඔව් ඒක තමයි තියෙනවා මෙයාලා කවුරුත් යන්න එපයිලු මම ඉතින් ඒක තමයි මම ඉතින් මෙයාලව ගන්න ගලිතාවින් එයාව ගන්න එපයිලු ඒ හින්දා අනිවාර්යයෙන්ම මම එයාව ගන්නවා හැම වෙලේම යයි එහෙම කැත්ත නැහැ ඒක මගේ එකේ තිබ්බේ මම ඉන්නේ මගේ channel එකේ මොනවද කන්නේ මේ පිටිපස්ස එකත් අපේ එක වගේ අපේ ටේබල් එක වගේ ඔන්න කෝල් එක මගේ කොණ්ඩේ අංජ බජල් වෙනවා මේ මං කෝවිලට ගියා කෝවිලට ගිහින් පඩු දාලා ඇවිල්ලා මේ මම එක්ක තියාගත්ත ඒක පොඩ්ඩක් නැගිලා කැත්ත විදියට ඒක මේ මාතලේ ටවුන් එකේ ඉඳලා අලුයි හායට කොටක් දුරයිද? මගෙන් නහන්නේ. මන් දන්නේ නැහැ මෙතන ඉඳලා අලුයි හායට කොටක් දුරයි.
ඔව් ගිහිල්ලා යන්නේ. නෑනේ. kamu pakai ada ke ikannya banyak kan nih අපි යනවා අන්න ඉතින් අපි උදේට කන්න කඩේකට ගියා යාළුවනේ. ගියාට ඉතින් බඩගිනි තිබ්බට කන්න බෑ ඒ වෙලාවට. බඩගිනි නම් තිබ්බා ඉතින් අපි පොඩි පේස්ට්‍රි ටිකක් කාලා දැන් මේ ආයේ අපි යනවා කොහෙද මාතලේ අලු විහාරේ බලන්න. අලු විහාරේ බලලා එහෙමම රිවර්ස් වලට ගිහිල්ලා මල්ලි ඉතින් අපි වද ලොකු රවුමක් එක්කයි යනවා කිව්වා. දැන් ඉතින් අපි යමු අලු විහාරේ. මං හෙල්මට් එක හිර කරගත්තා. නැත්තම් හෙල්මට් එක විසි වෙනවා හුලම් පාරට. මේ තියෙන්නේ අලු විහාරේ පන්සලට යන පාර මාතලි. අපි ඉන්නේ මාතලි. යාළුවනේ. ලස්සන කන්දක් පේනවා ඉතින්. ලස්සන කන්දක් පේනවා. අද ඉතින් ගොඩක් දුරට අපිට තියෙන්නේ එකේ ගමන. අද දවස පුරාම බයික් එකේ තමයි ඉතින්. වෙනදාට මං යන්නේ මෙහෙ බස් එකේනේ. අද ඉතින් බයික් එකේ දවසම. අපි යන් යාළුවනේ අපි අලු විහාරට ගිහිල්ලා හම්බෙමු. මෙන්න තියෙනවා අලු විහාරේ පන්සල. අපි යනවා යාළුවනේ අලු විහාරේ. මල් ටිකකුත් ගත්තා යාළුවනේ. නිල් මානෙල් ගත්තේ. දැන් අපි යනවා උඩට. හරි ඔයාලා පස්සෙන් එන්න. එයාට එඩිට් කරන්න දෙන්නේ නැහැ මං එඩිට් කරන්නේ. බෑක් කැම් එක තමයි උඩට මේ. හරිම ලස්සනයි යාළුවනේ මාරම නිස්කලංකයි. අරු තරල්ල පටන් ගන්න ට්‍රැවල් විත් රංජන්. හරිම ලස්සනයි යාළුවනේ මාරම නිස්කලංකයි. ගලක් උඩනේ මමත් දැක්කා ඒක එනකොට ඇතුළට උඩම තියෙන්නේ. අම්මේ අපි නගිනවා පොඩ්ඩයි තියෙන්නේ නගින්නත්. හැබැයි ඉතින් මේ පඩිපෙල් ටික නැගලත් මට මහන්සි. හරි තියෙන්නේ උඩ ඇතුළට එන පාර මට කතා කරන්න බෑ යාළුවනේ මට හරි මහන්සි. හරිම මහන්සි. හරිම මහන්සි. මේ මම මේකට ඇවිත් තියෙනවනේ. අයියෝ මම මේකට ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මට මතක නෑ වගේ. මෙතනින් ඇතුළට යනවා දැන්නේ මතක් වුණේ.
එයාලා පැතරනේ මගේ පැත්තේ තියෙන්නේ. අම්මේ යාළුවනේ. මහන්සි ඉතින්. මාර මුසගල්. මේ වගේ උස්ස. මම ඉතින් මේවා ගැන විස්තර කරන්න දන්නේ නැහැ. ඒ වුණාට හරිම ලස්සනයි. අන්න අරයා මගේ මල් ටික ගත්තා. නෑ හොයන්නේ. මාරම ලස්සනයි. මේවා ඇතුළ වීඩියෝ කරන්න දෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ හින්දා මම මෙතනින් නතර කරනවා. ඊට පස්සේ හම්බ වෙමු යාළුවනේ. මාර මුසයි. මේ වගේම මාරම ලස්සනයි. මේ වගේ උස්ස. මොන් දැන් තියෙන්නේ අන්නතන්ට යන්න. හරි යාළුවනේ. අපි දැන් යන් උඩට. ඔව් ඈ. ඊයතර ඒවා තියෙන හැටි. travel with Anjali. wow, ඇතුළට ආපුවම ලස්සනයි නේ සෙට් එක. CCTV නම් මේ කැමරා එහෙම කරන්න පුළුවන් ඇතිනේ. ඒක පුළුවන් ඇතිනේ. මේ ගල් වල උස ගලේ යන්න තියෙන යාළුවනේ. මට එච්චර උගමනකින් බෑ හරි මහන්සි. හරිම ලස්සනයි. මේ ගල් මාර මුසයි. මපියන්. මේ ගලෙත් නගිමු. කඩි කපලා තියෙන්නේ ගල් වලින්මයි. ඉතින් තවත් ඉන්දි පිළිමයක් පේනවා. ඒක පැහැදිලිව ඔයාලට පේන්නේ නැහැ. මගේ ෆෝන් zoom කරපුවම පේන්නේ නැහැ. හැබැයි ඉතින් ලස්සනට බුදු පිළිමයක් පේනවා. ඒක මෙහෙම බලනකොට නම් මාරම ලස්සනයි. zoom කරපුවම මං හිතන්නේ පැහැදිලිව පේන්නේ නැහැ. උඩ ෆයිනස් ගසුත් තියෙනවා. ඒක පැහැදිලිව පේන්නේ නැහැ ඉතින්. මේ මුදුනේම තියෙන චෛත්‍යය. මේ වටේ අර බුදු පිළිමේට පල්ලෙහායි නාය ගිහින් තියෙනවා. ඒක නම් ලොකුවටම කැඩිලා තියෙනවා. මේ තමයි මාතලිය අලු විහාරේ. මේ වටේ ලස්සනට පේනවා යාළුවනේ. මෙතනට නම් වීඩියෝ එකකට පේයිද කියලා මන් දන්නේ නැහැ. හැබැයි මෙතනට ලස්සනට පේනවා.
ඔන්න ඉතින් යාළුවනේ අපි මාතලේ අලු විහාරයටත් ආවා. අලු විහාරේ වටේත් ඇවිද්දා. දැන් ඉතින් අපි යන්න යන්නේ රිවර්ස්ටන් වලට. අපි එන රිවර්ස්ටන් වලින් යාළු හම්බ වෙමු. බයි. ඔන්න යාළුවනේ මම වොයිස් එක ඇහෙයිද දන්නේ නැහැ. හුලම් පාර සැරයි. අපි අලු විහාරෙත් ගිහිල්ලා දැන් මේ රිවර්ස්ටන් පාරේ යනවා. තව ගොඩක් දුර යන්න තියෙනවා කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි දැන් අපි යන්නේ මේ රිවර්ස්ටන් පාරේ. අන් හිතනවා වොයිස් එක ඇහෙනවා ඇති කියලා. අපි යනවා අසපුවට. මේක කෑමක් තියෙනවා. අපි යනවා දැන් මනමන්තාවේ අසපුවට. ඒකල මෙහෙම අසපුවට ගිහින්. අවුව වැස්සම යනවා රිවර්ස්ටන්. වොයිස් එක ඇහෙනවත් දන්නේ නැහැ යාළුවනේ. මට වොයිස් කරන්න වෙයිද කියලා දන්නේ නැහැ. හුලම් පාර සැර වැඩි. අපි යනවා මේ තියෙන්නේ පාර හරිම ලස්සනයි රිවර්ස්ටන් පාර. අපි අසපුවට යන පාර යාළුවේ මේ යන්නේ යන්නත් බෑ. මීටර් 600ක් විතර යන්න ඕන අසපුවට ඇතුළට. අර පොඩි යාළුවෝ අනේ ආවැඩුණා චූටියා. චූටි නෙමෙයි අනිත් චූටි එක්කන. අය ගන්න මල්ලි. බෑ මෙයා වගේ මෙයාලා නේ. අනේ චූටිට හොඳයි තව යාළුවේ. යාළුවේ නේ පැටියා. චූටිගේ පැටියද? ඔව්. පැටව දෙන්න බොරු ඔන්න යාළුවනේ අපි ආවා අසපුවට. බෑග් එක තියනවද මෙතන? පස්සේ එනවා. අපි අවුරුදු කීයකින් ආවේ? දෙකකින් නේ. අවුරුදු දෙකකින් ආවේ යාළුවනේ අසපුවට. හරිම ලස්සනයි ඉතින්. මේ තියෙන්නේ මනමන්දාව අසපුව. මේක තියෙන්නේ කොහෙද? මාතලේ රිවර්ස්ටන් වල. ඔයාලත් ඇවිල්ලා ඉතින් බලන්න ඇත්තටම ලස්සනයි. මාරම හිත නිදහස් වෙනවා මේ වගේ තැනකට ආපුවම. නිස්කලංක පරිසරයක නිස්කලංක විදියට හදලා තියෙන ලස්සන බෞද්ධ මධ්‍යස්ථානයක්. සිරි වනමන්දා අසපුව. මාරම හිත නිවෙන තැන. මේ පොන්ට් තිබ්බේ නෑ නේද කලින්? මෙතෙන්ට ඇවිල්ලාම තමයි බලන්න ඕන ඔයාලත් ඉතින් එන්න. ලස්සන වටපිටාවේ කුරුල්ලොන්ගේ සද්දේ, හුලං සද්දේ, වතුර ගලන සද්දේ. ඒව තමයි තියෙන්නේ. පාන්දරට මීදුම් බානවා. උදේට මාරම සීතලයි. අපිත් ආවේ හුඟ කාලෙකින්. දැන් නම් හැබැයි ඉතින් අවුව තියෙන්නේ. උදේට මාරම සීතලයි. වැස්ස දවස් වලටත් මාරම සීතලයි. ඒ වගේම මීදුම් බපුවම මාර ලස්සනයි. මාරම ලස්සනයි මෙතෙන්ට ඇවිල්ලා. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. මාර ලස්සනයි. මේ තමයි වනමන්දා අසපුවේ හාමුදුරුවරු වැඩ සිටින කුටි. ඇත්තටම ලස්සනයි. ඉතින් හදලා තියෙන විදිය. මේ තියෙන්නේ මිදුල. කුටිය අස්සල මිදුල. එතනින් එහාට තියෙනවා වැව. මේ තියෙන්නේ වැව. මේ තියෙන චූටි වතුර පාරක් ගලන් යනවා වැවේ. මෙතනට එන්න ඕන මේ නිස්කලංකකම මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න මෙතනට එන්න ඕන. අපි එනකොට නම් මෙන්න මේ විදිහට වතුර ගලන් ගියේ නෑ කලින්. දැන් නම් පුංචි දිය පාරක් දාලා තියෙනවා වැවෙන් ගලාගෙන යන්න.
අතනක් තියෙන කුටියක්, අතනක් තියෙන කුටියක්. මෙහි ඉන්න ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නේ මේ කුටිවල. මේ හැමතැනම තියෙන්නේ ගස් කොළන්. මේ ලස්සන චූටි පාරවල් හදලා තියෙනවා. ගස් කොළන් අස්සේ හරිම නිස්කලංකයි. ඔයා යන්න එපා කුකුලෝ. මේ අසපුවේ ඉන්න කුකුලෝ. ජෙමිනි මේ කුකුලා මොකද? යාළුවනේ මෙතන මාර ලස්සනයි. අපි කලින් එනකොට නම් මෙතන මෙහෙම තිබුණේ නැහැ. එනවා. දැන් මෙතන හදලා තියෙනවා මාරම ලස්සනයි. මේක මං හිතන්නේ මේක කුසිය. මේක මොකද්ද මල්ලි මේ? කුස්සියයි කුටියයි දෙකම තියෙනවානේ. යට තියෙන්නේ කුස්සිය. යට. කුස්සිය කියන්නේ දානශාලාව. නෑ දානශාලාවද? නෑ. කුස්සියත් එක්කම දානශාලාව තියෙන්නේ. ඒක දානශාලාව කියන්නේ. පිටුපාලා වීඩියෝ කරන්න හොඳ නෑ නේ යාළුවනේ. හරිම පින්වන්ත පිළිරුවක්. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. හරිම ලස්සනයි යාළුවනේ. හරිම ලස්සනයි. මාරම නිස්කලංක පරිසරයක්. කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලත් මෙතනට ඇවිල්ලාම තමා බලන්න ඕන. වනමන්දා අසපුව. හරිම ලස්සනයි. අනේ යාළුවනේ අපි දැන් යනවා නාන්න. නාන තැනක් හොයාගෙන තමයි යන්නේ. අසපුවේ ඉඳලා කෑම කාලා අපි ගෙනපු. දැන් ඉතින් අපි යනවා නාන පොට් එකක් හොයාගෙන. අද දවසේ ඉතින් බයික් එකේ ගමනක් තමයි. මෙහෙට යනවා නාලිවැල්ල රිවර්ස්ටන් යනවා. ආපහු රිවර්ස්ටන් කියන්නේ. දැන් ඉතින් නාන්න යන ගමන් ඉන්නේ. නාන පොට් එකක් හොයාගන්න ඕනේ. ඒ හෙල්මට් එකත් බර වැඩි. ඔළුවටත් වැඩිය හෙල්මට් එක බර වැඩි. මේ යාළුවනේ අපි නාන්න ආපු තැන. මෙතන නාන්න වෙන්නේ නැහැ. මෙතන සම්පූර්ණ ඔක්කොම කඩාගෙන ගිහිල්ලා දික්කවලට. අපි කලින් එනකොට මෙතන මේ විදියට කිසිම දෙයක් තිබුණේ නැහැ. මේ ගල් කොහෙන් ආපුවත් දන්නේ නැහැ. හොඳටම කඩාගෙන ගිහිල්ලා තඩ්ඩි ගල් ඔක්කොම පල්ලෙහා. මෙතන තිබ්බේ එහා පැත්තට යන පාරක් අර තියෙන්නේ. මෙතන සම්පූර්ණ තිබ්බේ කොන්ක්‍රීට් පාර. මේ කොන්ක්‍රීට් කම්බි දාලා මේ සම්පූර්ණ ඔක්කොම කඩාගෙන ගිහිල්ලා. මෙහෙම ගල් තිබුණේ නැහැ අපි කලින් පාර නාන්න එනකොට. මේ මොනවත් තිබ්බේ නැහැ. මෙතන මාරම ලස්සනකට තිබ්බේ. දැන් තනිකර ගල් විතරයි. වතුර තියෙන්නේ පොඩ්ඩයි. වතුර අර චුට්ට විතරයි. නැත්තම් මේ ඔක්කොගෙම වතුර තිබ්බේ. ලස්සනට පොඩි පාරක් බහින්න තිබ්බා. තනිකර කැලේ වගේ මෙතන තිබ්බේ. පාර තිබ්බා. දැන් ඒ මොකුත්ම නැහැ. දිට්වා කරපු හරියක්. සම්පූර්ණ පල්ලෙහාටම කඩාගෙන ගිහිල්ලා. හිතා ගන්න බෑ දැක්කම මේ ඔක්කොම කඩාගෙන ගිහින් තියෙන්නේ.
හිතා ගන්න බෑ යාළුවනේ කොහෙන්ද කොහොමද නාන්නේ කියලා. අපි වෙනදා කියන්නේ ගිය සැරේ ආවේ මෙතනට නාන්න මේ සැරේ මෙතන නාන්න බෑ. සම්පූර්ණ ඔක්කොම කඩාගෙන ගිහිල්ලා. ඔක්කොම ගල් පල්ලෙහා තියෙන්නේ. වතුර නෑ. සම්පූර්ණ ගල් විතරයි තියෙන්නේ. මෙන්න යාළුවනේ රිවර්ස්ටන් යන පාර මාරම ලස්සනයි. වොයිස් එක ඇහෙනවද දන්නේ නැහැ නේ. මේ පාර පොඩ්ඩක් අඳුරුයි වගේ. පේනවද නැද්ද දන්නේ නැහැ. මේ පාර පොඩ්ඩක් අඳුරුණා වගේ. දැන් වෙලාව 3ට විතර ඇති. මේක තමයි රිවර්ස්ටන් යන පාර. ලස්සනයි මේක මේ වීඩියෝ එකට නම් ලස්සන පේනවද නැද්ද දන්නේ නැහැ. හැබැයි ඉතින් අපිට නම් මාරම ලස්සනකට පේනවා. හොඳ වටපිට ඉස්සරහින් වතු වැටි පල්ලෙහාට ඒවත් වව් හට්ට ලස්සනයි. මාරම ලස්සනයි යාළුවනේ මාරම ලස්සනයි. අයියෝ අපි නගිනවා රිවර්ස්ටන්. කිලෝමීටර් 2ක් යන්න තියෙනවා. කිලෝමීටර් 2කින් මං තාම ආවේ මීටර් 500. දැන්ටම කිලෝමීටර් 1.5ක් ගියා වගේ හරි අමාරුයි යාළුවනේ. අම්මේ. කිලෝමීටර් 2ක්ද 2.5ක්ද කිව්වේ? 2.5ක් නේ කිව්වේ? අම්මේ. යන් ඉතින් කිලෝමීටර් 2.5ක් නගින්න තමා තියෙන්නේ. දැන් ඉතින් අපි ටික මේ නගින ගමන් දැන් වෙලාව කීයද? 3:00. අපි අතර ඉක්මනට යන්කෝ බලලා එන්න ඕනේ මොකද? එනවා. ඉක්මනට ගිහලා ඉක්මනට ආවලා අපිට ඉක්මනට නාන්න යන්න ඕනේ. අපි නගිනවා යාළුවනේ. කිලෝමීටර් 2.5ක්ද කොහෙද නගින්න කියනවා කියලා පල්ලෙයින් අපි කිව්වා. දැන් ඉතින් අපි මේ නැග යන ගමන් තමයි ඉන්නේ රිවර්ස්ටන් වලට. Wow. මාරම ලස්සනයි. අන්න අර ගස් මොනවද දන්නේ නැහැ. රිවර්ස්ටන්. නාන්න හිටවත් තමයි ටැංකිය දාන්න. ඔන්න අපි දැන් ළඟට පැවිල්ලා වගේ යාළුවනේ. දැන් නම් මාර ලස්සන අවුවක් එක්ක සීතල හුලඟක් තියෙනවා. හරිම ලස්සනයි. වීඩියෝ එකට පේනවද දන්නේ නැහැ. හැබැයි අපිට නිකන් නම් පට්ට ලස්සනයි. මාරම ලස්සනයි. වීඩියෝ එකට නම් පේනවද කියලා දන්නේ නැහැ. මොකද ලාවට අවුවක් තියෙනවා. වටේට මීදුමකුත් බාලා. මාර ලස්සනයි. මාරම ලස්සනයි. මේ පැත්තේ ගල්. මේ පැත්තේ ගල් තියෙනවා. මේ තව අපි යනවා උඩට. මේ තව යන ගමන් ඉන්නේ. යනවා ඒ උනාට මාරම ලස්සනයි. අපි යනවා රිවර්ස්ටන්. ඔව්. කොච්චර ගිහින් ඇද්ද? වව්. කියා ගන්න වව් මාර. සිරාවටම නළුවෙක් වගේ ඈ. සිරාවටම නළුවෙක් වගේ. මේ එතන ඉඳලා අතට ෆොටෝ එකක් ගහමු අපි. ඉතුලද? වව්. පට්ට ලස්සනයි දෙයියනේ. මාර ලස්සනයි ඒක තමයි කියන්නේ. මුලම් පාරයි. තවත් මෙතනට આવුවනේ හවසටයි.
මල්ලි ගහලා වීඩියෝ කරලා දෙන්න ඕන. නෑ. කොක පැත්තේ නෑ කොක. ඔන්න යාළුවනේ අපි රිවර්ස්ටන් ආවා. මේ තියෙන්නේ උඩින් නම් බලපුවාම පේනවද කියලා නම් දන්නේ නැහැ වීඩියෝ වලට. ඔන්න ඉතින් අපි ආවා මුදුනටම ආවා. මේක තමයි රිවර්ස්ටන් වල තියෙන්නේ. මොකද්ද මේ බලාගාරය ඇත්තට මල්ලි? විදුලි බලාගාරයක් නේ තියෙන්නේ. මන් දන්නේ නැහැ මේක තමයි ඉතින් රිවර්ස්ටන් කියන්නේ. මේක තමයි අපිත් අදමයි ආවේ. අපේ මේවා දාගෙන ඉන්නම. ඉන්න. ආව්. ඔන්න ඔක තමයි රිවර්ස්ටන්. මෙන්න මෙතන ඉඳන් පේනවා. මාර ලස්සනයි ඉතින් සීතල හුලම් පාරක් එනවා. ලස්සනයි වීඩියෝ වලට පේනවද කියලා නම් දන්නේ නැහැ. හැබැයි මාරම ලස්සනයි ඉතින්. ඔන්න ඕක තමයි රිවර්ස්ටන් කියන්නේ. ඔන්න යාළුවනේ. ඔන්න දැන් අපි රිවර්ස්ටන් ආවා. රිවර්ස්ටන් උත් ආවා. රිවර්ස්ටන් බැලුවා. දැන් ඉතින් ආපහු අපි පල්ලම් බහින් තමයි යන්නේ. යා පල්ලම් බහිමු යා. යා ඔච්චරයිනේ. යා. එපා ඔන්න යා. යා. ඔයා නෑ. ඔයා නෑ. එක්ක ඉස්සරහින් එන්න ඕනේ. නෑ බෑනේ එතකොට ඔයාලා වහන්න. ඒකද? ඉතිරි. මෙයාලා කැමති නෑ අපෝ මෙයාලා හරි ලැජ්ජයි. වීඩියෝ වලට ඉන්න. එයාලා හරි ලැජ්ජයි. එයාව කපලා දාලා තියෙන්නේ අපි. මල්ලි එන්න ලැජ්ජයි යන්නේ. ඒක කරන්න ඉතින් ඔයාලට ඇහුණා නම් එහෙනම් යාළුවනේ ඔන්න රිවර්ස්ටන් උත් ආවා. රිවර්ස්ටන් බැලුවා ෆොටෝ ගැහුවා. ඔන්න ඉතින් අපි දැන් රිවර්ස්ටන් වලින් පල්ලෙහාට බහිනවා. හැබැයි තාම අවුව දැන් 4:00 වෙලා තියෙන්නේ. උනට උඩට අවුව. අවුවත් එක්ක ලස්සන විදිහට මේක පේනවා. ඒ වගේම සීතල හුලම් පාරකුත් තියෙනවා. ඉතින් දැන් පල්ලම් බයි. දැන් තමයි අපි යන්නේ නාන පොට් එකක් හොයාගෙන. මෙතන තමයි යාළුවනේ අපි නාන්න ආවේ. 5:43යි වෙලාව. 5:43යි වෙලාව. නාන්න ආවේ. මෙතන ගහලක් තියෙනවා. දිය නෑමින් වලකින්න කියලා වෙන්න ඇති රතු පාටට. පොඩි දාලා තියෙනවා මේ. එහෙනම් අපි නාන්නයි යන්නේ. නාමුනේ. හායි යාළුවනේ අපි නාලි ඉවරයි. දැන් ඉතින් 6:00ට විතර ඇති. අපි දැන් ඉතින් යන්න යන්නේ. මේකේ වතුර පාරක් දැන් සැර වෙලා වගේ. පේන්නේ නැහැ කරුවල වගේ 6:00යි. නාලි ඉවරයි. දැන් ඉතින් අපි ඔක්කොම ළම යන්න තමයි යන්නේ ගෙදර. අපි එහෙනම් යමු.